පාටිකුරුල්ලෝ කතාවේ ෆොන්සේක මහත්තයා තමන්ගේ පුතා රෝහල්ලට අරගෙන ගිහිල්ලා අනේ ડોක්ටර් මගේ කොල්ලට කොහොම හරි හොඳ කර ගන්න කියන ඉල්ලීම පියෙක් විදියට බැගෑපත්තු ඉල්ලනවා හැමෝටම බලා ගන්න පුළුවන්. පාටිකුරුල්ලෝ විශේෂයෙන්ම ෆොන්සේක මහත්තයාගේ පසුතැවීම සහ කෙවින්ගේ සුවය ගැන තමයි අපි අද වීඩියෝ එක තුලින් වැඩිපුරත් එක්ක මේ වෙලාවේ කතා කරන්න මම අවස්ථාවක් හදාගන්නේ. පාටිකුරුල් ටෙලිනාට්‍යයේ මෙවැනි විට ඉතාම සංවේදී සහ හැඟීම්බර අධීරයකට පැමිණ තිබුණා. කතාව තුළ සිදුවෙන අනපේක්ෂිත හැරවුම් ලක්ෂයන් ප්‍රේක්ෂකයන් තුළ දැඩි කුතුහලයක් මෙන්ම කම්පනයක්ද ඇති කරලා තිබුණා. විශේෂයෙන්ම ෆොන්සේක මහත්තයා මුහුණ දෙන අසරණතාවය සහ රෝහලේදී සිදුවෙන හෙළිදරව් කිරීම ඉදිරි කොටස්වල කතාවේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඇත්තටම නුරාන්ගේ කුමන්ත්‍රණ නිසා ව්‍යාපාර අතින් සම්පූර්ණයෙන්ම පාතටම වැටි මේ වන විට ජීවිතයට පවා බරපතල අවදානමකට මුහුණ දී සිටින කෙවින්ගේ තත්ත්වය දෙස බලා ෆොන්සේක මහත්තයා දැඩි අසරණතාවයකට පත් වෙලා ඉන්නවා. කාලයක් තිස්සේ නුරාන්ගේ සැබෑ ස්වරූපය සහ නපුරුකම් හරියාකාරව හඳුනා ගැනීමට නොහැකි වීම පිළිබඳ ඔහු තම පුතාට සිදු මෙම විනාශය හමුවේ දැඩි පසුතැවීමකට ලක්වනු නිසැකයි. තම පුතාගේ ජීවිතය මේ තත්ත්වයට පත්වීමට අනිවාර්යයෙන්ම පොලිසියේ තිබ්බ නොදැනුවත්කම සහ ප්‍රමාද වීම හේතු වූවා නොවේදයි සිතමින් ඔහු අතිශය මානසිකව වැටෙනවා ඇති. ඉතින් කොහොම වුණත් කෙවින් රෝහල්ගත කර පසු නිම්නාව සහ ඇගේ අප්පච්චි හැම ඉතා වැදගත් සත්‍යයක් අනාවරණය වෙනවා. එහිදී කෙවින් යනු සමාජයේ සිතන තරම් නරක අයෙක් නොවන බවත්, ඔහු සම විටම අන් අයට යහපතක් කරන්නට උත්සාහ කළ අයෙක් බවත්, ඒ සමගම නුරාන් කරපු වාංචනික දේවල් මේ හැම දෙයකටම හේතුවක් වුණා කියලත් ඔහු හිතාවේ.